වජිර සර් අපේ ළමයිට ලබන අවුරුද්දේ ඉඳන් ඉස්කෝලේ 2 වෙනකන් තියනවා කියන්නේ ඇත්තද? ආ ඔව් ඇත්තම කිව්වොත් ලබන අවුරුද්දේ ඉඳලා ඒ කියන්නේ නව අධ්‍යාපන ප්‍රසංස්කරණ ක්‍රමයක් යටතේ පාසල 2 වෙනකම් පැවැත්වෙනවා. එතකොට උදේ 7:30 ඉඳලා සවස් 2 වෙනකම් පාසල පැවැත්වෙනවා. මේ අතර වාරය තුල විවේක කාල දෙකක් ඔබට හිමි වෙනවා. ඒ වගේම ඔයාලා දන්නවා ඇති 5න් 6ට යන දරුවන්ට නව විෂය නිර්දේශයක්. ඒ කියන්නේ නව විෂය නිර්දේශයක් හඳුන්වා දෙන වැඩසටහනක් ක්‍රියාත්මක වෙන බව ඔබ දන්නවා. ඉතින් මේක මොඩියුල් ක්‍රමයක් යටතේ තමයි පැවැත්වෙන්නේ. ඉතින් මේ මොඩියුල් ක්‍රමය කොහොමද වෙන්නේ කියන කාලසටහනක් මේ වෙනකොට අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරලා තියෙනවා. ඒ අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද මොඩියුල් ක්‍රමය යටතේ කාලසටහනේ මෙන්න මේ විෂයන් ටික තියෙනවා. ප්‍රධාන 4 විෂයන් විදිහට සිංහල භාෂාව, ඉංග්‍රීසි, ගණිතය, ඒ වගේම ආගම, විද්‍යාව, ඉතිහාසය, තොරතුරු තාක්ෂණය හා sannivedanaya, සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපනය, භූගෝල විද්‍යාව, සෞන්දර්ය අධ්‍යාපනය, දෙවන ජාතික භාෂාව, පුරවැසි අධ්‍යාපනය, ජීවිතය සඳහා තාක්ෂණය. මෙන්න මේ කියන විෂයන් ටික විෂයන් 13ක් ඔයාලට අලුතෙන් 5න් 6ට යන්න ඉන්න දරුවන් සඳහා තිබෙනවා. ඉතින් ඊට අමතරව කාලච්ඡේද කීපයක් වෙන් කරලා තියෙනවා ක්‍රීඩාව හා සමිති සමාගම් වෙනුවෙන්ද පරිවර්තීය කුසලතා මොඩියුලය කියලා කාලච්ඡේද කීපයක් සහ වැඩිදුර ඉගෙනීම් මොඩියුලය කියන කාලච්ඡේද වලට කාලච්ඡේද කීපයක් යොමු කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ කියන නව විෂය නිර්දේශයත් සමග ඔබගේ පොඩිත්තා 5න් 6ට යන දුවා දරුවා කොහොමද ගොඩ දාගන්නේ කියන වැඩසටහන සම්බන්ධයෙන් මේ වෙනකොට අපි යාත්‍රා අධ්‍යාපන ආයතනයේදී නව පන්ති ආරම්භ කරලා තියෙනවා. ඉතින් ආරාධනය කරනවා ගණිතයේ විෂය ඉතාමත් වැදගත් විෂයක් වෙලා තිබෙනවා 5න් 6ට යන දුවා දරුවන් සඳහා. අනිවාර්යෙන් ඔබගේ දරුවා තවමත් ගණිතයට අදක්ෂ දරුවෙකු නම් යොමු කරන්න ප්‍රායෝගික ක්‍රියාකාරකම් මැසුරෙන් අපි ගණිතය උන්ට කියා දෙනවා. ඉතින් එහෙනම් පල්ලේපොළ යාත්‍රා අධ්‍යාපන ආයතනයේ මේ වෙනකොට පදනම් පාඨමාලාව ආරම්භ වෙලා තියෙනවා. ඉතින් සුපිරි හොඳ නිබන්ධනයක් ඔස්සේ අපි මේක ආරම්භ කළා දෙනවා. එහෙනම් එන්න කියලා ආරාධනය කරනවා සියලුම දෙනාට යාත්‍රා අධ්‍යාපන ආයතනයට. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක් ආයු බොහෝ වේවා.